good morning. ඉතින් අද ඔක්තෝබර් 14 ඉතින් මං හිතාගෙන ඉන්නවා අද Vivo City Mall එකට යන්න. Vivo City Mall එක කියන්නේ සිංගප්පූරුවේ තියෙන ලොකුම shopping mall එක. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවද ඒකේ තියෙන්නේ කියලා. දැන් එනවා මගේ බස් එක. මේ තියෙන්නේ ඩවුන්ටවුන් ලයින් එකට යන තැන. සාමාන්‍යයෙන් මෙහෙ ඩවුන්ටවුන් ලයින් එක යන්නේ සාමාන්‍ය පොළොව මට්ටමට වඩා තට්ටු 4ක් විතර පල්ලෙහායි. මම ඉන්නේ දැන් කැම්පනිස් වල. අද මම යන්න ඕනේ චයිනා ටවුන් වලට. ඩවුන්ටවුන් ලයින් එක චයිනා ටවුන් වලට ගිහිල්ලා එතනින් නෝර්ත් ඊස්ට් ලයින් එකේ නගින්න ඕනේ. දැන් මම චයිනා ටවුන් වලින් බැස්ස ඩවුන්ටවුන් ලයින් එකේ. දැන් නෝර්ත් ඊස්ට් ලයින් එක හොයාගෙන කියන්නේ නෝර්ත් ඊස්ට් ලයින් එක තමයි යන්න ඕනේ. ඊට පස්සේ හාපර් ෆ්‍රන්ට් වලට යනවා නෝර්ත් ඊස්ට් ලයින් එකේ. එතන තමයි Vivo City Mall එක තියෙන්නේ. ඊස්ට් ලයින් එක තියෙන්නේ ඩවුන්ටවුන් ලයින් එකට වඩා තව එකක් පල්ලෙහායි. ගිහිල්ලා බලමු. පල්ලෙහාට එද්දි මාව ට්‍රේන් එකක් අපි යන්නේ ඒකේ. දැන් ඉන්නේ හාපර් ෆ්‍රන්ට් ස්ටේෂන් එකේ. ඉතින් මං පල්ලෙන් බැලුවට තත්ත්වයට ආවා දැන්. අපි ගිහිල්ලා බලමු දැන් Vivo City Mall එකට යන්න තියෙන මේ පැත්තේ. බලමු. සේනග මොකද මෙතනින් එහාට ආයේ කෝච්චි ආපු පැත්තටමයි යන්නේ. ඒක හිටපු ඔක්කොමලා බහිනවා මෙතනින්. මේ තියෙන Vivo City Mall එක. සිංගප්පූරුවේ තියෙන ලොකුම shopping mall එක. බලන්න ගෙඩියෙන් සයිස් එක. බලමු ඇතුළට ගිහිල්ලා. මේ පැත්තෙන් Sentosa Island වලට යන අයට Sentosa Express එක ඒවම තියෙනවා. ඉතින් මේ ෆ්ලෝ එකේ වැඩියෙන්ම දැක්කේ ඇඳුම් කඩ, මේකප් බඩු කඩ, ඊට පස්සේ ඒ වගේ තමයි දැක්කේ. ඒක ඇඳුම් කඩයක්. මේ වගේ තැන් වල කේක් වල පර්ෆියුම් ඒ වගේ තියෙනවා. අපි බලමු තාම මොනවාද මේක ඉස්සරහට අපිට බලන්න තියෙන්නේ කියලා. මෙන්න ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් වෙච්ච ලබූබු. එන්න ලබූබුලාම ඉන්න ෂොප් එකක් තියෙනවා. ලංකාවේ යට හොඳයි. ලබූබු මිනි මාර්ට්. ලංකාවේ ළඟදී ඉඳලා එන ට්‍රෙන්ඩ් එකක් වුණානේ මේක. දැන් ඉන්නේ Vivo City Mall එකේ. ඉතින් ඒකේ මේ ඇවිදිනවා දැන් මාරම ලොකුයි ඒක. සිංගප්පූරුවල තියෙන ලොකුම shopping mall එක තමයි Vivo City Mall එක. ඒක හදලා තියෙන්නේ 2006 කියලා තමයි කියන්නේ. බලමු. ෂුවර් නෑ. 2006 කියලා තමයි මම දැක්කේ. අපි බලමු ඉතින්. මේ ගොඩක්ම දැන් මම ඉන්නේ L1 එකේ. ඒතකොට ඒකේ ගොඩක්ම තියෙන්නේ මේ ඇඳුම් කඩ, සපත්තු කඩ, සන්ග්ලාස් කඩ එක එකව තියෙනවා ඉතින්. කෑම කඩ නම් ගොඩක් තියෙන්නේ බේස්මන්ට් එකේ. මේකේ තියෙනවා මම ඇවිදිනවා තාම L1 එකේ. මට හම්බුණා ෆොටෝග්‍රැෆි කම්පිටිෂන් එකක් වගේ මේක. අපි බලමු මොනවද ඒකේ ෆොටෝස් කියලා.
අරන් යන්නේ. මම පිටිපස්සේ අන්තිමේ ඉඳලා තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මම තාව ෆ්ලෝ එකක් උඩට ආවා. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ. මේක ගොඩක් තියෙන සපත්තු. ඔව් ගොඩක් සපත්තු shops තමයි වෙන්නේ. බලමු ගිහිල්ලා. Puma. ඉන්නේ චැලෙන්ජර් ස්ටෝර් එකකට. මේක ගොඩක් ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් තමයි තියෙන්නේ. බලමු ප්‍රමාණ වෙනවා මේකට. ලන්ඩන් දෙන්නේ නෑ. මේ ගොඩක් අය යූස් කරන එක තමයි මෙන්න මේ ෆෑන් එක. ෆෑන් ෆෑන්. මේ රස්නේ ගොඩක් අය යූස් කරනවා. මේකින් මේ තියෙන ඒවා විතරයි ගොඩක්. And keyboard. දැන් ඉන්නේ මම ගේම් සෝන් එකේ. ගොඩක් අය ඉතින් ෆ්‍රී ටයිම් එකට ඇවිල්ලා මෙතනටලා ඉන්නවා. ඒ බලව් ලංකාවේ වගේද නැත්තම් මෙහි ඊට වඩා වෙනස්ද කියලා. එන්න බලන්න. මේ බලන්න. ලොකුයි මේ. ඒ කියන්නේ එන ඇතුළට තියෙන වරකට. මම වියෝසිටි එක ඇතුළේ ඉද්දි තමයි දැක්කේ මෙතන එළියේ. ඒ කියන්නේ සෙන්ටෝස් අයිලන්ඩ් එකේ පැත්තේ චූටි ෆෙරි එකක්. අපි බලමු ගිහිල්ලා. මේ අර තියෙන්නේ සෙන්ටෝස් අයිලන්ඩ් එක. අර පේන චූටි තනි පිල්ලේ කෝච්චියක් එනවා. ඊට පස්සේ මෙතනින් තියෙනවා කේබල් කාස් එහෙටම. ඒක තියෙන්නේ මෙතන එහා පැත්තෙන්. ලස්සනයි ඉතින්. මේ ඔක්කොම හොඳයි. රස්නේ අවුවේ ටික වැඩි. අර බලන්න. ෆ්‍රෙන්ඩ්ස් දෙයක් නෑ. හිතනවා වේ නැති කියලා. මේ වියෝසිටි මෝල් එකේ උඩ තට්ටුවක්. අපි කලින් පල්ලෙහා අර ෆෙරි වගේත් දැක්කේ. එතනට ගිහිල්ලා බලමුද? දැන් ආව පල්ලෙහාට අපි බලමු දැන් ගිහිල්ලා. මෙන්න තියෙනවා ෆෙරි. මේ තියෙන camping cable car. No fishing. අර තියෙන සෙන්ටෝස් අයිලන්ඩ් එක. මෙතන ඉඳලා බලද්දි මෙන්න මේ හරියෙන් වගේ පේනවා රෝලර් කෝස්ටර්ස් යනවා. මං ආවේ හාපර් ෆ්‍රන්ට් සයිඩ් එකට.
මේකත් නිකන් shopping mall එකක් වගේම තමයි. මේකෙන් සෙන්තෝසා වලට කේබල් කාස්, ෆෙරිස් ඒ වගේව තියෙනවා ඉතින්. අපි බලමු මේකෙත් මොනවද තියෙන්නේ කියලා. මේකෙත් තියෙන අර එක වගේම චොක්ලට් කඩ තියෙනවා. ඊට පස්සේ මෙතන ගේම්ස් ප්ලේ කරන්න තියෙනවා. මේ කෑම කඩයි කියන ස්නැක්ස්. මේ තරගේ වගේමයි ගොඩක් සෙල්ලම් බඩු ඒවා තියෙනවා. මෙතන තියෙන එක එක ජාතිය ඩෝනට්. දැන් ඉන්නේ නෝර්ත් ඊස්ට් ලයින් එකේ හාබර් ෆ්‍රන්ට් මේ ස්ටේෂන් එකේ. මෙතන දැන් ට්‍රේන් එකක් යනවා ඉන්නවා අපි අරකට යන්න. ආය යන්නේ යන්න ඕනේ මේ ඩවුන් ටවුන් ලයින් එකට යන්න චයිනා ටවුන් වලට. දැන් ඉන්නේ චයිනා ටවුන් වල ස්ටේෂන් එකේ. දැන් මං නෝර්ත් ඊස්ට් ලයින් එකෙන් බැහැලා ඩවුන් ටවුන් ලයින් එකට ආයෙ යන ගමන් තමයි ඉන්නේ. මේ ඉතින් ගොඩක් මිනිස්සු බස් එක පාවිච්චි කරන්නේ. බස් එක කියන්නේ ලේසියිනේ. මොකද හරිම වෙලාවට බස් ටික කෝච්චි ටික යනවා. ඉතින් ඔය ළඟට යන්න ෆුඩ් සයිකල් තියෙන ඒවා පාවිච්චි කරනවා. එහෙම තමයි. මේ බලන්න මෙහි ස්ටේෂන් එකේ බයික්ස් නවත්තලා ගිහිල්ලා තියෙන ඉතින්. මේ වගේ බයික් නවත්තලා ලොක් කරලා යන්න පුළුවන්. ආයෙ හවසට ඔෆිස් ගිහිල්ලා ඉවර වෙලා මේ බයික් එක අපිට අරගෙන යන්න පුළුවන්. හරිම ලේසි ඉතින්. මාරම ලේසි එක නම්. ඉතින් එහෙනම් අදට vlog එක ඉවරයි. thank you අන්තිම වෙනකම් vlog එක බැලුවට. ගොඩක් අඩුපාඩු ඇති. සාමාන්‍යයෙන් අඩුපාඩු වුණාට තියෙන අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ගන්න. ඒ වගේම අනිවාර්යෙන් subscribe කරන්න. ඉස්සරහට මේ වගේ තව වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉතින්. එහෙනම් bye.